හැමෝම කිව්වේ ඇවිල්ලා එන්නේ ආතරයිටිස් වලට කියලා. නමුත් මෙතනට ආවට පස්සේ ડોක්ටර් කිව්වා සීනි කියලා. ආයුර්වේදයේ බෙහෙත් වලට මම කොහොමත් ගොඩක් කැමතියි. මොකද ඉංග්‍රීසි බෙහෙත් කියන්නේ අපි ජීවිත කාලෙටම බෙහෙත් ගන්න ඕනේ. මම ඉස්මි මල්ලිකා මං කඳානේ ඉඳන් ආවේ. මං ආවේ මගේ කකුලේ හිටි වැටීම තිබ්බා කටුවයි නෝ ඉතිපා බිම තියලා යන්න බෑ හිතෙනවා. ලෙඩේ හැදෙනකොට ඉතින් මට ඇවිද ගන්න බෑ කියන්නේ ඒක ලොකුම දෙයක්නේ. හිතෙනවයි කියන්නේ කටුව යනවයි කියන්නේ මානසිකව අපි වැටෙනවානේ. ඉතින් මං දැන් සති 3කට කලින් මෙහෙට ආවා. මට ඒකට දැන් සති 2කටයි බෙහෙත් ගත්තේ 175ක්ම හොඳයි. හැමෝම කිව්වේ ඇවිල්ලා එන්නේ ආතරයිටිස් වලට කියලා. නමුත් මෙතනට ආවට පස්සේ ડોක්ටර් කිව්වා සීනි කියලා. චෙක් කරලා ලේක බලද්දි සීනි තමයි ඉතින් වැඩි. ලෙඩේ හොයාගත්තා. ආයුර්වේදයේ බෙහෙත් වලට මම කොහොමත් ගොඩක් කැමතියි. මොකද ඉංග්‍රීසි බෙහෙත් කියන්නේ අපි ජීවිත කාලෙටම බෙහෙත් ගන්න ඕනේ. මේ වැඩියාව කියන්නේ දැන් මෙහෙම තැනකට මේ වගේ දෙයක් කරන්න එනවයි කියන්නේ හොඳ කරගන්න පුළුවන්. සීනි ප්‍රමාණය උනත් අඩුයිනේ මට දැන් කලින් තිබුණට වැඩිය අඩුයි. මගේ ඉතින් ලොකු පුතා තමයි ඉතින් මට සාතු සප්පායන් කරා. එයා ඉතින් ආසාවෙන් ඒව කරා. ඉතින් ඒ අද්දුනෙත් තියෙනවා. අපිම බෙහෙත් හොයාගන්න බෑ හැම එකම අපි දන්නෙත් නැහැ. දැන් මේ දෙන බෙහෙත් වල හැටියට ඉතින් ඒ බෙහෙත් ටික කරගෙන යන එක මට ලොකු පාසුවක්. මම විශ්වාස කරනවා ඉතින් මට මේකෙන් සෑහෙන ගුණයක් ආවා. ලෙඩෙත් හොයාගත්තා. වෙන වෙන ලෙඩ කිව්වට ඉතින් එහෙම නෙමෙයි අපි හරියටම ලෙඩේ හොයාගත්තේ මෙතනට ආවට පස්සේ. ඉතින් අනිත් අයත් මේ වගේ දැවිල්ලයි කියලා වෙන වෙන ඒවා හිතෙන් හිතාගෙන එක එකන කියන පළියට විශ්වාස කරන්නේ නැතුව මේ තැනට ඇවිල්ලා හරියට ලෙඩේ හොයාගෙන බෙහෙත් කරා නම් ඉතින් සුව තමයි.